මම මේක මම භාවනා කරද්දී මට ලැබුණ දෙයක්. විශ්වෙන් ලැබෙන පණිවිඩ හරහා තමයි ඔබට සහනයක් සලසන්නේ. අද මම මේ පෙන්වන්න ගෙනත් තියෙන මේ ශාකයේ කොටස. වත් පිළිවෙත් කරලා තමයි මම මේක දෙන්නේ. කඩාවැටිලා තියෙන ව්‍යාපාර දියුණුව හරියටම කියනවා නම් විශ්වෙන් ලැබුණ ඇන්ටනාවක් තමයි. අපිට මිලක් නියම කරන්න බැරි ඒතරම් වටින දෙයක් තමයි මේ දැන් මගේ අතේ තියෙන්නේ. මට විශ්වෙන් ලැබුණ දෙයකට මේකට මිලක් කරන්න පුළුවන්. මම මේක ගන්න ගොඩක් දුක් විඳා. ආයිබෝවන් සුබ දවසක් හැම දිනාටම. ඉතින් අපේ පන්සල නාලිකාවට අදත් ඔබ හැම දිනාම බොහොම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. අපි විශ්ව ශක්තිය ගැන අද කතා කරනවා වගේම අපි මේ සූදානම් වෙන්නේ විශ්ව ශක්තිය ඔබේ නිවසේ රඳවගන්නේ කොහොමද කියලා පුංචි දෙයක් කතා කරන්න. විශ්ව ශක්තිය ඔබේ නිවසේ රඳව ගන්න, ඒ වගේම ඒ රඳව ගන්න විශ්ව ශක්තියෙන් අපේ දියුණුව සලස ගන්න. අපේ ජීවිතයට යහපත සලස ගන්න. මේක හරි පුදුමාකාර වැඩසටහනක් අද දවසේදී ඔබට විශ්වාස කරන්නවත් අදාහ ගන්නවත් බැරි වෙන වැඩසටහනක්. මොකද මේ විශ්ව ශක්තිය ඔබේ නිවසේ රඳව ගන්න ඔබ සුදුසුකම් තියනවද කියලත් ඔබටම මේ වැඩසටහන තුලින් තීරණය කරන්න පුළුවන්. මොකද මේ දේ හැමෝටම ගන්නත් බෑ, හැමෝටම එතුමා විසින් ලබා දෙන්නත් බෑ. ඉතින් අදත් අපේ පන්සල අපි ආවා දිව්‍යාරණ සුවසෙවනේ අනුර වෙද මහත්තයව මුණ ගැහෙන්න. ආයිබෝවන් කියලා පිළිගන්නවා. මං හිතන්නේ අපේ පළවෙනි වැඩසටහනෙන් පස්සේ බොහෝ දෙනෙක් විශ්වය විශ්වාස කරන, විශ්වයත් එක්ක නිතර ගනුදෙනු කරන බොහෝ පිරිසක් ඔබ සොයාගෙන ආවා. ඒ අපේ වැඩසටහනෙන් පසුව. එතකොට මේ වෙනකොට දැන් තවත් දියුණු වෙලා ඔබතුමා සොයාගෙන තියෙනවා විශ්ව ශක්තිය නිවසේම රඳව ගන්න යම් කිසි දෙයක්. අපි කතා කරමු මේ ගැන. ඔව්, මට විශ්ව ශක්තිය මට ලැබුණ දෙයක් තමයි මේ මට විශ්ව ශක්තිය වැඩිපුරම ගන්න පුළුවන් ශාකයක් මට ලැබුණා. ඒ ශාකයේ තියෙන ඒ ශාකයේ කොටසක් තමයි මම මේ අද මම මේ පෙන්වන්න ගෙනත් තියෙන මේ ශාකයේ කොටස. මේ ශාකයේ කොටස කාගේ හරි අතකට මේකපත් වෙනවා නම් ගොඩක් පිළිවෙත් වලට කරන්න වෙනවා. මොකද දන්නවද මේක වත් පිළිවෙත් කරලා තමයි මම මේක දෙන්නේ. ඒ කියන්නේ මට විශ්ව විසින් ලැබුණ දෙයක් නේ. නිකන් ලැබුණ දෙයක් නෙමෙයි, ගොඩක් අමාරුවෙන් හම්බෙච්ච දෙයක්. ඒ කියන්නේ මනුස්සයන්ගේ දියුණුව, ව්‍යාපාර දියුණුව, කඩාවැටිලා තියෙන ව්‍යාපාර දියුණුව, ගෙදර තියෙන සමගිය සියල්ලම රැක ගන්න පුළුවන් විශ්ව ශක්තිය ලැබෙන දෙයක් තමයි අද මම මේ ගෙනත් තියෙන්නේ. ඔව්, අපි කතා කරපු වැඩසටහන් වල ඔබ බැලුවා නම් ඔබට මතක ඇති. එතුමා හැම වෙලෙම සඳහන් කරේ එතුමාට විශ්වයෙන් ලැබෙන පණිවිඩ හරහා තමයි ඔබට සහනයක් සලසන්නේ. මම හිතන්නේ මේ වෙනකොට ලෙඩ දුක් පවාසව කරන තත්ත්වනේ අපි ඒක තමයි මුලින්ම කතා කරේ වෙදකම. ඒතොරේ විශ්ව ශක්තියෙන් තමයි පණිවිඩය එන්නේ. මේකත් විශ්ව ශක්තියෙන් ලැබුණු පණිවිඩයක් අනුව හදලා තියෙන්නේ මේ විශ්වයේ තියෙන ශාක වල යම්කිසි කොටස් එකතු කරගෙන. එතකොට ඔබතුමා කියන්නේ මේක ගේ ඇතුලේ තියෙනවා නම් විශ්ව ශක්තිය නිවසේ තියෙනවා වගේ තමයි කියලා. ඔව්, විශ්ව ශක්තිය හැමෝටම ගන්න බෑනේ. ඒ ගන්න අරන් මට ලැබුණ දේන් තමයි මම දෙන්නේ. ඔව්. ඒ ලැබුණ දේ අරන් දීලා තියෙනවා. මේක ඊට පස්සේ මේකෙන් ශක්තියක් ගන්න පුළුවන්. මම මේ මිනිස්සෙකුට යම් කිසි දියුණුවක් ලබන්න තියනවා නම් මේ ශක්තිය තියනවා දියුණුව ලබන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ලබන්න පුළුවන්. ඔව්, දැන් මේක අරගෙන ගිහිල්ලා දියුණුවක් ලබන්න පුළුවන් කියලා කියනකොට කෙනෙකුට හිතන්න පුළුවන් මේක අරන් ගිහලා ගේ ඇතුලේ තිබ්බහම නිකම්ම දියුණු වෙනවද කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ මේක අරන් ගිහිලා මේක මම ලබා දෙන්නේ මල් ළඟට එන හැම කෙනාම මේ පිළිහිදි නොකා එන්න ඕනේ. පිළිහිදි නොකා එන දවස් 8ක් අරන් ගිහින් වත් පිළිවෙත් කරනවා, බෝධි පූජා තියන්න ඕනේ. අන්‍යාගම් එක්කෙනෙක් එනවා නම් මල් ළඟට එයා එන්න ඕනේ. එයා ඇවදින් දවස් 8ක් යනකම් දාන දෙන්න ඕනේ. උදව් කරන්න ඕන මම දවස් 8ක් යන. ඊයින් පස්සේ තමයි මේකෙන් ගන්න පුළුවන් වෙන ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. මම කියන විදිහට තමයි කරන්න ඕනේ. ඔබට පැහැදිලි වෙන්නේ නැති එතුමා කියන්නේ මේක ලබා ගන්න එනවා නම් ඒ කියන්නේ මස් මාංශයෙන් තොරව පිළිය නොකා මෙතනට එන්න ඕනි කියන එක තමයි පැහැදිලි කරේ. එතකොට ඒකත් එක්කම මේක අරගෙන ගිහිල්ලත් දවස් 8ක් බෝධි පූජාව තියන්නේ බෞද්ධ කෙනෙක් නම් අනිත් ආගම් වල නම් දාන දෙන්න ඕනේ. ඒ ආගම් වලට අනුව. හරි. එහෙම තමයි මේක පාවිච්චි කරන්න ඉස්සලා කරන්න ඕනේ පිළිවෙත් ටික. අපි දැන් ගොඩක් වෙලාවට දකිනවා දැන් මේ පැය 24ම විශ්ව මාතාවට ස්තුතියි කී හිටියත් ධනාත්මක සිතුවිලි මොනතරම් ඇති කරගත්තත් ඒ ඔක්කොම කරලා අපි පැත්තකට වෙලා හිටියොත් අපිට දිනුවක් නැහැ. එහෙම ලැබෙන්නේ නැහැ. ඔව්, අපි අර වැරදි මතයක් තියෙනවා ඒක මිනිස්සු තුළ. එහෙම ලැබෙන්නේ නැහැ මේකෙන්. දියුණුව තියෙන්නේ. රැකෙන දෙයක් වෙන්නේ. විශ්වයේ තියෙන ශක්තිය
ඒ ගෙදර කරා එනවා ලැබෙනවා. අන්න එකයි කරන්නේ. මම මේකෙන් කරන් තියලා තියෙන්නේ ඒක උදව්වක් තමයි දීලා තියෙන්නේ. නැතුව මම මේ සල්ලි ගෙනත් දුන්නේ නැහැ මේකේ. ඔව් ඒ කියන්නේ ඔබ කරන ව්‍යාපාරයක් හරි මොන දෙයක් හරි ඔබේ නිවසේ දිනුව අඩාල වෙලාන අපි දන්න සාමාන්‍යයෙන් ගෙදර රැකියාවක් කරනනේ ඕනම කෙනෙක් මේ ඒ දේවල් තව තවත් දියුණු කරගන්න තියෙන උදව්වක් තමයි මේ. තමයි උදව්වක් තමයි පොඩි උදව්වක් දීලා තියෙන්නේ. හරියටම කියනවා නම් විශ්වයෙන් ලැබුණ ඇන්ටනාවක් තමයි. ඒ කියන්නේ විශ්වයේ කෙනෙක් වෙන එකක්. ඔව් හැමෝටම විශ්ව ශක්තිය ගන්න බෑනේ. මම අරන් දීලා තියෙන්නේ මේ විශ්වයේ තියෙන සාකේ වැඩිම විශ්ව ශක්තියක් ගන්න සාකේ කොටසක් දීලා තියෙන්නේ. ඒතර මේක ඇන්ටනාවක් කියන්න පුළුවන්. තේරෙන කියන ඇන්ටනාව. මේක ඒ ශක්තිය රඳිනවා. ඊට පස්සේ අපිට විශ්වත් එක්ක එකතු වෙන්න පුළුවන්. හැමෝම විශ්වත් එක්ක එකතු වෙන්න බෑනේ. ඔව්. ඒක කැටි කර දුන්න දෙයක් තමයි මේ තියෙන්නේ. හරි. දැන් අnder මහත්මිය අපි මේ තරම්ම විස්තරාත්මකව ගැඹුරින් ඔබතුමාගෙන් අහන්නේ මොකද මේ විශ්වයේ ශක්තිය විශ්වය ගැන කතා කරනකොට මිනිස්සු තුළ වැරදි අර්ථකථන ඇති වෙනවා. ඒ කියන්නේ මිනිස්සු ගොඩක් විශ්වාස කරන සමහර වෙලාවට අපි දැකලා තියෙන කමෙන්ට්ස් දානවා විවේචනය කරන විශ්ව මාතාට ස්තුති කර හිටියාම ඔය දේවල් විශ්වාස කරන් හිටම සල්ලි ගලාගෙන එනවද ඔය වගේ දේවල් නෑ. අපි චුට්ටක් මතක් කරනවා අපේ ධනාත්මක සිතිවිල්ල වැදගත් හැමදේටම. ඒක ඇති කරගන්න තමයි අපි මේ වීඩියෝස් තුලින් මේව කරන්නේ. එතකොට දැන් මේක ඇවිල්ලා වෙනම දෙයක්. ඔක ඇවිල්ලා වෙනම දෙයක්. එතකොට මේකෙන් විශ්වයේ තියෙන ගසක් අපිට විශ්ව මාතාවෙන් හම්බුන දෙයක්. අපි හැම කෙනෙකුට හම්බුන දෙයක්. ඒක මම මේක මම භාවනා කරද්දී මට ලැබුණ දෙයක්. මට ලැබුණ දෙයක්. ඒක තමයි මම මේ දෙන්නේ අපේ ජනතාවට මේක දෙන්නේ. මේ දෙක කරන්න. හැබැයි හොඳ හිතින් හොඳ සිරිත් විරිත් ඇතුව මේක කරන්න. අපත් පිළිවෙත් අනුව කරන්න ඕන. නැතුව මේක ගෙදර ගිහින් තියාගෙන ඉඳලා මේක දිහා බලාගෙන හිටියා කියලා නම් මුදල් ලැබෙන්නේ නැහැ කවදාවත්. අනිවාර්යයෙන්ම ඔබට පැහැදිලි ඇති. ඔව් මේක පහන තියෙන තැන පිරිසුදු ස්ථානයක තියනවා. ව්‍යාපාරී ස්ථානේ නම් ඒ පිරිසුදු ස්ථානේ එයා විදුම් කරන තැන තියා ගන්න ඕනේ. ඒ වගේ තැන්වල තියන ගෙදරක නම් ගෙදර බුදුන් වනි ස්ථානේ තියා ගන්න ඕනේ. හරි. දැන් මේක ඕනම කෙනෙකුට ගන්න පුළුවන්ද? ඕන කෙනෙකුට දෙන්න පුළුවන් අර වත් පිළිවෙත් කරගෙන තමයි එන්න ඕනේ මම. මම වැඩසටහන මුලින්ම සඳහන් කරා ඔබතුමත් එක්ක මම චුට්ටක් කතා කරලා මේ වැඩසටහනට ආපු නිසා මේක ගන්න සුදුසුකමක් තියෙන්න ඕනේ. මේක හැමෝටම දෙන්න බෑ කියලා ඔබතුමා කිව්වා. ඒ ඇයි? සුදුසුකමක් කියන්නේ මේක මස් මාංශ විකුණන තැන් වලට දෙන්න බෑ. සුරා සූදු කරන තැන් වලට ඒ තැන් වලට තියාගන්න බෑ. ඒකෙන් ලොකු විනාශයකටපත් වෙනවා. මේක අයුතු ප්‍රතිඵලක් තියෙනවා. ප්‍රතිඵල කරා යනවා මේක. ඒ කියන්නේ මේ ස්ථාන වලට මේක තියාගන්න සුදුසු නැති දෙයක්. ඒගොල්ලන් අතර මේකට පත් වෙන්න බෑ. ඔව්. බැරි වෙලාවත් අපි දැන් දියුණු වෙන්න ඕනේ කිව්වම මම අර ඒකයි කිව්වේ විවිධ ශේෂ්ත්‍රයන් වල ව්‍යාපාර කරන කට්ටිය ඉන්නවනේ. දැන් හොරෙන් හරි ඔය කිව්වට මට මේක අරන් ගිහලා දිනු වෙන්න පුළුවන් කියලා එහෙම කෙනෙක් අරගෙන ගියොත් මොකද වෙන්නේ? එයාට මේකෙන් භයානක ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ. මම දෙන්නේ හොඳ ස්ථානයක තියාගන්න. එයා ගිහින් වැරදි ස්ථානයක තිබ්බත් මේක ප්‍රතිපාකයක් තියනවාමයි. එයාට මේක විඳින්න වෙනවා එකකින්. අනිවාර්යයෙන්. ඒක සිද්ධ වෙනවා. හරි. එතකොට දැන් මේක හැමෝටම දෙන්න බෑ. ව්‍යාපාර කරන කෙනෙකුට දෙන්න පුළුවන්. ඒක හරි විදියට යහපත් විදියට සමාජ ව්‍යාපාර කරන කෙනෙකුට දිනුවක් කරලා දෙන්න පුළුවන්. එතකොට මේක දැන් ගෙනියලා බෝධි පූජා තියලා අර කීප විදියට තව මොන හරි වත් පිළිවෙත් කරන්න ඕනද? මේක හැමදාම තියාගන්න ඕනද? මොකද්ද මේක හැමදාම නෑ. මේක සදාකාලම තියාගන්න පුළුවන්. ජේතුන් අතර ඉන්න මේකට වත් පිළිවෙත් තියෙන්න ඕන. දැන් බුදුන් වනි ස්ථානයක තියනවා නම් අපි ව්‍යාපාර ස්ථානේ බුදුන් වඳිනවානේ. මේක උදේ හවස මල් පූජා කරනවා, බුදුන් පූජා කරනවා, ඒ දේවස්ථානේ තියෙන කරනවානේ. ඒ පිළිවෙත් රටාව තමයි මේකට යන්න ඕනේ. හරි. මේකට වෙනම කියලා නෑ. දැන් අපි කොහොමත් අපි දකින්න ඕනම නිවසක බුද්ධ වන්දනාව උදේ හවස කරනවානේ වත් පිළිවෙත් එක. ඒ තැනක තියෙනකොට ඒක ප්‍රමාණවත් මේක ආකර්ෂණය ලබා ගන්න පුළුවන්. එතෙන්ට ගිහින් ඉල්ලන්නේ. ඒ තැන් වලට ගිහින් ඉල්ලන්නේ අපි. දැන් උදේට බුදුන් වැඳලා මිනිස්සෙක් ඉල්ලනවා මට යන ගමන සාර්ථක වෙන්න කියලා. එහෙම අදිෂ්ඨාන කරන. ඒ අදිෂ්ඨානයේ කොටසක් තමයි මෙතන එකතු වෙන්නේ. හරි. ඒ අදිෂ්ඨානට අර විශ්වයේ ශක්තිය විශ්වයේ ආශිර්වාදයෙන් මේක එකතු වෙනවා කියලා තමයි කියන්නේ. ඒකට උදව්වක් වශයෙන් තමයි මේක ඔබතුමා මේක ලබා දෙන්නේ. හරි. මට විශ්වයෙන් ලැබුණ දෙයකට මේකට මිලක් කරන්න පුළුවන්. මට ලැබුණ දෙයක විශ්වයෙන් ලැබුණ දෙයක මට මිලක් කරන්න බෑ මේකට. ඒ තරම් වටිනවා. ඒ තරම් වටිනවා. දැන් කොහොමද අපි කියමු දැන් ඔබතුමා කිව්වා දැන් කොච්චර ආවත් මේක හැමෝගෙම අතරපත් වෙන්නේ නැහැ කියලා. මොකද දැන් අපි දැන් හිතමු දැන් මේක ඉබ්බෙක් වගේ. යතර තියෙන ඔබතුමා ළඟ. ඔබතුමා තමයි මේක ක්‍රියා කරන්නේ. කෙනෙක් ඇවිල්ලා මේක නෑ ඔය කිව්වට මට මේක අරගෙන යන්න පුළුවන් මට ලබා ගන්න පුළුවන් කියලා හිතාගෙන આવත් ගන්න පුළුවන්ද? එහෙම ගන්න බෑ. මේක යතුරු තියෙන මල් ළඟ. ඒ යතුරු තියෙන මල් ළඟ මම තමයි මේකට කරන්න ඕනේ වත් පිළිවෙත් ටික මම දන්නේ. ඒ ටික කරලා තමයි මම දෙන්නේ. ඒක කරන්න මොන නිකන් නෑ නිකන් අරන් ගියට වැඩක් නෑ.
එහෙනම් ඉතින් මේ ඒ වත් පිළිවෙත් රටාව මට විශ්වයේ විසින් මම භාවනා කාදී මට ලැබිලා තියෙනවා. ඒ ටික කියලා තමයි මම දෙන්නේ. ඒ අතටපත් කරන්නේ. එතකොට තමයි මේක ක්‍රියා කරන්න ගන්නේ. හරි. ඉතින් මේ වැඩසටහන බැලුවට දැන් ඉතින් මම හිතන්නේ හැමෝටම මේක ලබා ගන්නත් බෑ. හැමෝටම මේක සුදුසුකම් ලබන්නත් බෑ. ඒතකොට ඒක ඔබතුමා මේක ගන්න පුළුවන් මට විශ්වයේ මාතාව විසින් මට කියනවා මේ පුද්ගලයාට දෙන්න. නැත්නම් මම දෙන්නේ නැහැ. දැන් 1000ක් ආවොත් මේකට 100ක් වෙන්න පුළුවන් සුසු වෙන්නේ. මට කියන දේ විතරයි මම කරන්නේ. මට හිතවත්කම් වලට ඇඳුනුම්කම් වලට මට මේක දෙන්න බෑ. හරි. ඒ ඔබතුමා කියන විදිහට මේකත් දෙන්න සුදුසු නැද්ද කියලා තීරණය කරන විශ්වය. විශ්වය විසින් තීරණය කරන්නේ. මට කියනවා මෙයාට දෙන්න කියලා. ඒකට මම දෙනවා. ඒක තමයි මම කිව්වේ මේ වැඩසටහන බලනකොට ඔබට තේරෙයි ඇත්තම ඔබ මේ කියන මේ විශ්ව ශක්තිය ඔබේ නිවසේ රඳව ගන්න ඔබ තුළ රඳව ගන්න ඔබට සුදුසුකම් තියෙනවද කියලා. ඉතින් ඒක තීරණය කරගන්නත් ඒක බලාගන්න අනිවාර්යයෙන්ම දිව්‍ය ආරණ සුවසෙවණට එන්නම වෙනවා. ඔව්. ඔව්. මම ළඟට එන්න වෙනවා. ආවට පස්සේ මට මේක කරන්න ඕන වත් පිළිවෙත් ටික සියල්ලම නැකඩ කියලා එහෙම තමයි මට විශ්වයේ විසින් දුන්න පණිවිඩයට අනුව මම එයාටපත් කරනවා. ඔව්. අපි දන්නවා දැන් මේ වෙනකොට ධන ආකර්ෂණයට දියුණුවට බොහෝ දෙනා විශ්වයේ තියෙන කෙම් ක්‍රම කරනවා. ඒ හාත්පසින්ම ඒ හැම දෙයකටම වඩා මේක වෙනස්. මොකද මේක ඔබතුමා කියන විදිහට විශ්වයේ ආකර්ෂණය වැඩි වශයෙන් ලැබෙන විශ්වයේ ශාකය. දැන් කියනවා කඩ වහලා තියෙනනේ. කඩ අරිනා වාගේම වහනවා. ව්‍යාපාර අදාළ. මේක ගිහින් තියලා වත් පිළිවෙත් කරලා දවස් 3ක් කඩේ අරින්න. බලන්න පුළුවන් ප්‍රතිඵල. වහපු කඩේ විවුර්ත කරලා මේක කරලා විශ්ව මාතාවට වැඳලා කාලි මාතාවට වැඳලා මේක තියලා මේ පිළිවෙත් කරන්න දවස් 3යි. දවස් 3න් පස්සේ එයාගේ ප්‍රතිඵල එන්න ගන්නවා. හරි. දැන් මේක අපි අරන් ගිහිල්ලා දවස් 8ක බෝධි පූජාවක් තියන්න ඕනේ. සාමාන්‍යයෙන් අපිට හිතමු දැන් කඩයක් ඔය වහලා තියෙන ව්‍යාපාරයක් කඩා වැටෙන ව්‍යාපාරයක් නැවත ගොඩ ගන්න මේ විශේෂ ශක්තියෙන් කොච්චර කාලයක් යයිද? දැන් බෝධි පූජා දවස් 8ක් තියෙනවනේ. 8ක් තියලා ඉවරලා ගෙනත් මේක තියලා දවස් 3ක් එතනත් වත් පිළිවෙත් කෙරුවාට පස්සේ කරන්න පුළුවන්. මෙතන දිනුව කරා යන්න ගන්නවා. එයාට පැහැදිලිවම හොයා ගන්න පුළුවන් මේක වෙනස. දවස් 3යි. ඔව් දවස් 3. දවස් 8ක් බෝධි පූජා කරන්න. කරාට පස්සේ දවස් 3න් ප්‍රතිඵල තියෙනවා කියලා කියන්නේ. ඔව් මේක ඊට පස්සේ මේක ඒ ස්ථානෙට ව්‍යාපාර ස්ථානෙ ගෙනින් තියන්න බෑ. තියලා එතන තියලා වත් පිළිවෙත් කරන්න ඕන. බුදුන් වඳින්න ඕන ඒ ටික කරන්න. දේවස්ථානයක් මේව කරන්න වෙන ආගම් කෙනෙක් නම් එයා ඒ වඳින විදිහට ඒ ස්ථානෙ මේක තැම්පත් කරන්න ඕන. තැම්පත් කරලා වඳින ස්ථානෙ තියාගෙන එතකොට තමයි මෙයාට මේකේ ශක්තිය ගන්න පුළුවන් වෙන්නේ. හරි. අපි කොච්චර දේවල් අහලා තිබුණත් මම හිතන්නේ එතෙක් මෙතෙක් ඔබතුමාගේ භාවනා ශක්තියෙන් විශ්වෙන් දීපු පණිවිඩයකින් හදාගත්තු මම හිතන්නේ වටිනාකමක් අපිට මිලක් නියම කරන්න බැරි ඒ තරම් වටින දෙයක් තමයි මේ දැන් මගේ අතේ තියෙන්නේ. ඉතින් එතුමා කියන විදිහට මේක අරගෙන ගිහිල්ලා මම හිතන්නේ මේ මම තව පැහැදිලි කරන්න මෙතනට එන්න ඕනේ නිර්මාංශව කිව්වා. නිර්මාංශව ඇවිල්ලා මේක අරගෙන ගිහිල්ලා ඒ අපි නිකන් අරන් ගියට හරියන්නේ නැහැ. එතුමා මෙතන වත් පිළිවෙත් කරලා මේක දෙන්නේ. ඒකත් කිව්වා. ඒ අරන් ගිහලා දින 8ක් බෝධි පූජාවක් තියලා වෙනත් ආගමක කෙනෙක් නම් ඒ අනුව දානමාන දීලා ඒ තියලවත් පිළිවෙත් කරනකොට දින 3න් ජීවිතේම වෙනස් වෙනවා. ඔව් දින 8ක් තියලා දින 3ක් මේ වෙනස් වෙනවා. හැබැයි මේක ගන්න ගොඩක් දුක් විඳා. මේ තත්ත්වය මේක ගන්න මම ගොඩක් මහන්සි වුණා. ඒක දන්නේ මම විතරයි. ඒ කියන්නේ විශ්වයත් එක්ක මම ගොඩාක් දේවල් දීලා තමයි මේක මම ලබා ගත්තේ. මේ ප්‍රශ්නෙට ඔබතුමා උත්තරයක් දෙයිද නැද්ද කියන්න මම දන්නේ නැහැ. මොකද සමහරක් වෙලාවට මගේ කලින් වැඩසටහන් වල ඔබතුමා කිව්වා විශ්වයත් එක්ක ගනුදෙනු කරනකොට සමහරක් දේවල් කියන්න පුළුවන් ඒවත් වෙනවා, බැරි දේවල් තියෙනවා කියලා. මේක ඇතුලේ තියෙන මොනවද කියලා අහුවත් උත්තරයක් දෙන්න පුළුවන්ද? කියන්න බෑ. ඒක තමයි. ඒක රහස්‍යගතයි. ඔව්. සමහර දේවල් තියෙනවා අපිට විශ්වයෙන් තියෙන පණිවිඩ ඒක තවත් කෙනෙකුට කියන්න අයිතියක් නැහැ. ඒ විශ්වයේ නීතිය. හරි. ඉතින් දැන් ওই විදිහට ඔබට පුළුවන් ද බැරිද කියන එකත් දැනගන්න මම හිතන්නේ දිව්‍යාර්ණ සුවසෙවණට එන්න ඕනි. අනුර මහත්තයාට විශ්වයෙන් ලැබෙන පණිවිඩය අනුව තමයි මේ විශ්ව ශක්තිය මේ ආකර්ෂණය ඔබේ නිවසට ගෙනියන්න පුළුවන් කියන එක තීරණය වෙන්නේ මේ ස්ථානේ. ඔව්. දැන් කට්ටිය අරන් ගිහින්ලා මේක තියාන වත් පිළිවෙත් නොකර දින 8ක් බෝධි පූජා තියලා මේවා කරලා ඉවරලා මේක නෑ කිව්වොත් ශක්තිය ඒක හරියට කරපු නැති එකේ ප්‍රතිඵල තමයි ඉන්නේ. ඒ ගෙනියන කෙනාගේ තමා මේකේ වත් පිළිවෙත් කිරීම කියන්නේ. මම අතේ මම එයාගේ අතටපත් කරුවට පස්සේ එතනින් එහාට එයා ඒක කරගෙන යන්න ඕන. ඊට පස්සේ නැතුව මට කතා කරුවාට ඒක පාලක් වෙන්නේ නැහැ. එයා කරන අනුව තමයි මේකේ ශක්තිය ගන්න පුළුවන්. මම එයාගේ අතටපත් කරන්නේ මේකේ ශක්තියකුත් එක්ක. ඒ ශක්තිය රැක ගන්න එයා දැනගන්න ඕනේ.
දැන් මේ එකක්. එතකොට තව දැන් ඔබට පේනවා ඇති මේ තියෙන්නේ තෙල් එකක්. මම හිතන්නේ මේකත් විශ්වයේ තියෙන ශාක බොහොම වටිනා කියන ශාක වලින් හදාගත්ත තෙල් එකක්. අපි මේකත් විස්තරයක් කරමු. මේ තෙල් එකෙන් කොහොමද ලෙඩ සුව කරන්නේ? කොහොමද මේක පාවිච්චි කරන්නේ ඔබතුමා? මේ තෙල් එක දැන් හන්දි වේදනාවට කුඳු වේදනාවට තියෙන සියලුම ස්නායු ලෙඩ වලට සියල්ලම මේ බේත ඉතාමත් සුදුසුයි. ඒ කියන්නේ තැවිලි පොට්ටෙනි මම දෙනවා. ඒ තැවිලි පොට්ටෙනි තවල්ලා මේ තෙල් එක ආලේප කරන්න. උන්ට ආලේප කරන්න ඕන. ඊට පස්සේ එයාට මේක ප්‍රතිඵල තියෙනවා. දැන් මයි ළඟට එන කට්ටිය මේ ප්‍රතිඵල තියෙන කට්ටිය එන්නේ. එතකොට මේ හරි. දැන් මං කිව්වේ දැන් අපි දන්නවා කඩවල වල තියෙන තෙල් වගේ මේක පාවිච්චි කරන්න බෑ කියලා ඔබතුමා කිව්වා. ඇයි? මේක කරන්න බැරි මම මේක එන කෙනාගේ නමට එයාගේ ශක්තිය දීලා තමයි මේක එයා අතරපත් කරවන්නේ. නැතුව මේක දෙන්න බෑ. නැත්තම් මට කුරිය කරන්න පුළුවන් නේ. මම ඒ කුරිය කරන්න බැරි ඒකයි. කුරිය කරනකොට ඒ ශක්තිය කුරිය කරන්න ශක්තිය කුරිය කරන්න බෑ. තෙල් එක කුරිය කරන්න පුළුවන්. ඒක වැඩක් වෙන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මෙතනට ඇවිල්ලා ඒ කෙනාගේ නමට ඔබතුමා සිද්ධ කළා තමයි දෙන්නේ. ඔව්. ඒ කරන තෙල් ටික තමයි ඒගොල්ලෝ ගෙදර ඕනේ. ඕ නැත්තම් මොකද කෙනෙකුට හිතන්න පුළුවන් මේ තෙල් ටික එහෙනම් අපිට කුරිය කරලා ගෙන්න ගන්න පුළුවන්. අපිනේ ගාගන්න. එතුමා ගාන්නේ නැහැ තෙල් මෙතන. නමුත් එතුමා මෙතන යම්කිසි ශක්තියක් මේ තෙල් වලට ඔබේ නමට ඒ සිද්ධ කළ තමයි ඔබට මේ තෙල් ටික ඔබේ අතටපත් කරන්නේ. ඉතින් ඒ නිසා දිව්‍ය අරණ සුවසෙවණට ඔබට එන්නම වෙනවා. ඒ ශක්තිය තුලින් තමයි මම හිතන්නේ ගොඩක් ඔයාලට ඒ ලෙඩ හොඳ වෙන්නේ. ඒක තමයි කියන්නේ. ඔව්. මූලික කර්මුණ ඒක තමයි. හරි. ඒතර මේ තෙල් එකත් ඔබතුමාට විශේෂ ශක්තියෙන් ආපු පණිවිඩ මත හදපු තෙල් එකක්. ඔව් විශ්ව සත්‍යයේ විශ්ව මෑනියන් විසින් කිව්ව තෙල් එකක්. හදන්න මට බේත් කිව්වා මම ඒකෙන් තමයි හදලා තියෙන්නේ. හරි. දැන් පැහැදිලි ඇති. ඉතින් අපිට ආවට ගියාට එතුමාට බල කරලා මම හිතන්නේ පහුගිය වැඩසටහන් වලින් පස්සේ ඔබතුමාට කතා කරලා කියනවා අපිට කුරිය කළ එවන්න මේ තෙල් ටික ගෙන්න ගන්න බැරිද? මේකත් දැන් ගෙන්න ගන්න බැරිද කියලා අහයි. ඉතින් මේක ආවට ගියාට සෙල්ලමකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා එතුමා පුන පුනා පැහැදිලි කරලා කිව්වා. මොකද අපි වැඩසටහන් වල මුලින්ම කිව්වේ යම්කිසි විශ්වයෙන් එන පණිවිඩයක් මෙතන තියෙනවා. යම්කිසි විශේෂ ශක්තියක් එතුමා ආකර්ෂණය කරගන්නවා. නිකම්ම නෙමේ එතුමාගේ භාවනාව අවුරුදු 5කට වැඩි මම හිතන්නේ භාවනාව අවුරුදු 13 ඉඳන් කාලිමේනියන්ට තිබු පහන මේ හැම දෙයකම ප්‍රතිඵලයක් විදියට අද මේ වෙනකොට විශාල ශක්තියක් ගොඩ නැගලා තියෙනවා. ඉතින් මේ ශක්තිය අපිට පුළුවන් කමක් නැහැ කවර එක දාලා වහලා අරින්න බෑ. හුරිය කරලා යවන්න. ඒ නිසා තමයි එතුමා කියන්නේ ඔබට ශක්තිය ආකර්ෂණ ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම දිව්‍ය අරණ සුවසෙවණට එන්නම වෙනවා. ඒ ඇවිල්ලා තමයි ඔබට මේක ලබා ගන්න වෙන්නේ. ඔව්. ඉතින් පස්සේ තෙල් ටික අරන් ගිහිල්ලා එයාට ගා ගන්න පුළුවන්. හරි. ඉතින් මේ යම්කිසි කුඩු වර්ගයක් ඒ කියන්නේ ශාකයක මේ කොටස් කරගත් කුඩු වර්ගයක් විශ්ව ශක්තිය ගන්න. ඔව්. විශ්ව ශක්තිය වැඩියෙන්ම ගන්න ගහක ශාක කොටස් තියෙනවා. එතකොට මේකත් නිකන් කුරිය කරලා එවන්න බෑ. එතුමා මේක ලොක් කරලා තියෙන්නේ යතුරු තියෙන එතුමා ළඟ. ඒ යතුරෙන් මෙතනදී ඇල්ල විවෘත කළ තමයි ඔබ අතරපත් කරන්න වෙන්නේ. ඒකට ඔබට සුදුසුකමක් තියෙනවද කියලා දැනගන්නත් දිව්‍ය අරණ සුවසෙවණට එන්නම වෙනවා. ඉතින් අද අපි බොහොම වටිනා කියන වැඩසටහනක් තමයි ඉදිරිපත් කරේ. මොකද අපිත් මේක ගවේෂණය කරනවා. ඔබ දන්නවා අපේ පන්සල නාලිකාව තුළින් ඔබට මේ විශ්ව ශක්තිය ආකර්ෂණය කරගන්න විශ්ව මාතාව තුළින් ආශිර්වාදය ලබා දෙන්න බොහෝ වෙලාවට ඒ කාව්‍යමය සුගායනයෙන් අපේ පින්වත් ඇතයි බැලියව හාමුදුරුවෝ ඔබට ආශිර්වාදය එකතු කරනවා. ඒ අතර මේ වගේ විශ්ව ශක්තිය තියෙන මේ වගේ යම් දෙයක් විශ්ව පණිවිඩයක් එකතු වෙන තැන අපි හොයාගෙන එනවා. ඒක ගවේෂණාත්මකව සොයා බලලා මේ දේ ඔබ අතරපත් වෙන්න අපි ඉඩකඩ සලසාලානේ ඔබේ ජීවිතයේ යහපතක් අපි බලාපොරොත්තු වෙන නිසායි. ඉතින් අද දවසේත් මේ තෙල් එකයි මේ ශාකයක ඒ ලබාගත්තු ඒ දේ අපි පැහැදිලි කරා අන්තරවේද මහත්තයා. අපි අවසාන වශයෙන් යම්කිසි පණිවිඩයක් අපේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න තියෙනවා විශ්වයේ සම්බන්ධයෙන්. විශ්වයේ සම්බන්ධයෙන් විශ්වයේ තියෙන ශක්තිය හැම කෙනෙකුට ගන්න බෑනේ. ඒ ශක්තිය මං අරන් ජනතාව අතට දෙන්නේ. ඒගොල්ලෝ ඒක හරියාකාරව මේක පාවිච්චි කරන්න ඕනේ. නිසි පිළිවෙත් අනුව පාවිච්චි කරන්න. විශ්ව මාතාට එරෙහි නොවන විදිහට වැඩ කරන්න ඕනේ. ඒතකොට තමයි මේවා ප්‍රතිඵල ගන්න පුළුවන්. විශ්ව මාතාට එරෙහි වෙලා වැඩ කරලා මේවා ප්‍රතිඵල ගන්න බෑ කිසිම දායක. විශ්ව නීතිය හැම නීතියකටම වඩා වෙනස්. විශ්ව දඬුවම ඊටත් වඩා භයානකයි. ඒ දෙකම දැනගෙන මේ දේවල් හරි විදිහට පාවිච්චි කරලා ඔබේ ජීවිතේ යහපත සලස ගන්න කියලා අපි මතක් කරන ගමන් අද වැඩසටහන මෙතනින් නිමවටපත් කරනවා. අපේ පන්සල නාලිකාව subscribe කරන්න. මේ සම්බන්ධව ඔබේ අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. අපිට පුළුවන් ඒ තුලින් තවත් අදහස් එකතු කරගෙන මේ වගේ වටිනා කියන වැඩසටහන් ඔබ වෙත සමීප කරන්න. අnder වෙද මහත්මයා දෙහිවිම ස්තුතිවන්ත වෙන ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වුණාට ආයිබෝවන් කියලා සමුදෙනවා. ඔබ හැමදෙනාටමත් බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳිලා හිටියට ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම සුබ දවසක්.